ඉතින් ඔයාලව අදත් ෆාර්ම් ඇන්ඩ් පෙට් ටොක් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ කලින් වීඩියෝ වල මම කූඩුවක් හැදුවා, කූඩුව හදලා ඉවර කරා. ඉතින් සත්තු ගේන්න විතරයි තිබුණේ. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ මම ගෙනාවු සත්තු ගැන සහ කොච්චර වියදමක් ගියාද, කොහොමද අලුතින් පටන් ගන්න කෙනෙක්ට ෆාම් එකක් පටන් ගන්න අයිඩියා එකක් ගන්නෙ, ඒ වගේ කරුණු ටිකක්. අනිත් එක තමයි අපි අලුතෙන් සත්තු ගෙනෙද්දි මොනවද බලාපොරොත්තු වෙන්න ඕන වැදගත් කරුණු. ඒ වගේ දේවල් ගැන අද කතා කරනවා. අනිත් එක මේ සත්තු තුන්දෙනාගේ විශේෂත්වයක් තියෙනවා. ඉතින් මං එන්න ඒකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අඩු වියදමකින් වැඩි මුදලක් වැය කරන්නේ නැතුව පොඩියට පටන් ගත්තොත් ඔයාටත් දවසක දියුණු වෙන්න පුළුවන් කියන එකත් කියන ගමන් අපි යන් වීඩියෝ එකට. ඉතින් channel එක subscribe කරලා support එකක් දෙන්න කියන ගමන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට කිව්වාගේම අද කතා කරන්න යන්නේ කූඩුවේ වැඩ ඔක්කොම ඉවරයි. ඉතින් සත්තු ගෙනාවා. ඉතින් මෙතන ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් සානන් සතෙක් ඉන්නවා. ඉතින් ඒ වගේම ඇල්ෆයින් සත්තු දෙන්නෙක් ඉන්නවා. ඉතින් මෙයාලා දෙන්නගෙන් මෙන්න මෙයා සහ අනිත් එක්කෙනා සාමාන්‍යයෙන් යං වයසේ කියන්නේ තරුණ අවදියේ ඉන්න දෙන්නෙක්. හැබැයි මෙන්න මේ ලොකු එක්කෙනා එයාට නම් ටිකක් වයසයි. ඉතින් කමන්නේ මම සත්තු හොඳට බලලා කියලා ගත්තේ කිසි අඩුපාඩුවක් නැහැ. ඉතින් මගේ අතේ තිබ්බ මුදලට මෙයාලා මට සාධාරණයි කියලා හිතුණා. ඒක නිසා මම මෙයාලව මිලට ගත්තා. ඉතින් ඔයාලට කියනවා නම් ෆාම් එකක් පටන් ගන්න ලොකු දේවල් හිතන්න එපා. ඉස්සෙල්ලාම බලන්න වටපිටාව සහ එයාලට කන්න බොන්න දෙන්න අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන්ද කියලා. මොකද මෙයාලගේ කූඩුවටත් වැඩිය, එතකොට සත්තුන්ගේ වර්ගයකටත් වැඩිය අපිට වැදගත් වෙන්නේ මෙයාලට අපි කන්න දීමේ හැකියාවක් තියෙනවද අවුරුද්ද පුරාම. ඉතින් එහෙම හැකියාවක් නැත්නම් ඔයාලට මෙයාලා වෙනුවෙන් ශ්‍රමය, කාලය කැප කරන්න බැරි නම් මේ අදහස අත්හරින්න වෙනවා. ඉතින් වැඩි කතා නැතුව මං කිව්වනේ කලින් මෙයාලගේ විශේෂත්වයක් තියෙනවා කියලා. ඔයාලට මේ වීඩියෝ එක බලනකොට පොඩ්ඩක් තේරුම් යාවි. ඉතින් මෙන්න මේ ඇල්ෆයින් දෙන්නා සහ අනිත් මගේ සානන් සතා දැනටමත් ප්‍රෙග්නන්ට්. මෙයාලා ගෙනල්ලා ටික දවසක් වෙනවා. ඉතින් වීඩියෝ එකක් එළියට දාන්න බැරි වුණා මං කාර්යබහුල වුණ නිසා මේ දවස්වල. ඉතින් ඔයාලට කියන්නේ මං කියන්නේ පටන් ගන්න අඩු වියදමින් මේ වගේ හොඳට කුඩු ගන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා පටන් ගන්න. ඒ වගේම තමයි හොඳ good quality සත්තු හොයන්න යන්න එපා. මොකද මෙයාලත් 100%ක් හොඳ සත්තු නෙමෙයි. හොඳ සත්තු නෙමෙයි කියන්නේ කිරි ලීටර් 3ක්, කිරි ලීටර් 2මාරක් මන් දන්නේ කොච්චර ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මමත් ගෙනාවා. මම තමයි දැන් ඉස්සරහට මගේ බ්‍රීඩ් එක දියුණු කරගන්න ඕන. මොකද අපිට හොඳම සත්තු අරගෙන ලොකු ගාණක් වියදම් කළා හොඳටම කූඩු ගහගෙන එහෙම කරන්න ඉඳියොත් කවදාවත් ඔයාට ෆාම් එකක් තියා පටන් ගන්නවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට පුළුවන් විදියට ඒකයි මේ පටන් ගත්තේ. හැබැයි ආසාව, කැපවීම සහ මේ ගැන ඉගෙන ගන්න ඕන. ඉතින් දන්නේ නැති දේවල් ඉගෙන ගන්න ඕන. එතකොට ඔයාට සාර්ථක ව්‍යාපාරයක්, සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඉතින් මම පටන් ගන්නෙ මෙන්න මේ සත්තු තුන්දෙනාගෙන්. ඔයාලා මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්නව නම් දිගටම කොහොමද මම මේ පොඩියට පටන් ගත්තු ෆාම් එක දියුණු වෙන්නේ කියලා ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මොකද මම පටන් අරගෙන මේක පටන් අරගන්න මාස 5කට විතර කලින් තමයි පටන් ගත්තේ. ඇත්තටම මට මං ගැන සතුටු වෙන්න පුළුවන් ප්‍රගතියක් තියෙනවා. කොහොම හරි මම වැඩේ කරගෙන යනවා. ඉතින් ඔයාලා දන්නේ නැති මොනවා හරි තියෙනම් මේ ෆාමින්, විශේෂයෙන්ම ඩේරි ෆාමින්, ඒ කියන්නේ කිරි ගව කර්මාන්තය, එතකොට එළු කර්මාන්තය, ඒ වගේ මාළු, බල්ලන්, පූසන්, ඒ වගේ සත්තු ගැන මොනවා හරි තියෙනම් ඔයාලට ප්‍රශ්න තියෙනම් මගෙන් අහන්න. මට පුළුවන් විදියට අනිවාර්යෙන් ඔයාලට උදව් කරනවා. ඉතින් ඔයාලට මං කිව්වා වගේම අපි අනිත් පැත්තට යන්න නැතුව කතාව අපි මේ ගැන අද කතා කරමු. ඉතින් ඔන්න කිව්වා මුලින් කූඩුව ගැහුවා, කූඩුව ගහලා කම්ප්ලීට් කරා. ඉතින් ඒ වගේම තමයි සත්තු 3 දෙනෙක් ගෙනාවා. ඉතින් මෙයාලට ගියපු ගාණ දැනගන්නත් ආස ඇතිනේ.
ඉතින් මේ දවස්වල ඔයාලා සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකේ පැටියෙක් හොයනවා නම් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 40000ත් 45000ත් අතර. ඒක 35000ටත් අඩු වෙන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ ගොවියෙක් එයාලගේ මව්සත්තු හොඳ නම් පැටියෙක් 35000න් පල්ලෙහා හොයාගන්න ටිකක් අමාරුයි. මම කියන්නේ මේ හොඳ මිල්කින් හර්ඩ් එකකින් ඔයා පැටියෙක් ගන්නවා. හැබැයි ඔයා මස් කඩේකින් කොහෙන් හරි විකුණන තැනකින් හොයාගන්නවා නම් ඔයාට 25000ත් 35000ත් අතර අනිවාර්යෙන් එළු පැටියෙක් හෝ නාම්බෙක් හොයාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඒ ගාන අතරමැද ගානකට ඔයාට අනිවාර්යෙන් එළුවෙක් මිලදී ගන්න පුළුවන්. එතකොට ඔයාලා දල වශයෙන් හදන්න ඔයාලට කූඩුවක් ගැහුවොත් ඒ කූඩුවට එළුවෝ කීයක් දාන්න පුළුවන්ද? ඔයාට කොච්චර කොස්ට් එකක් යාවිද මේ එළුවෝ ගේන්න කියලා. ඒ වගේම තමයි ඔයාලට ප්‍රශ්නයක් ඇති අපි එළුවෝ දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් ගත්තොත් එයාලට කොච්චර කන්න දෙන්න ඕනද කියලා. ඉතින් ඔයාලා දන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නේ නැතුව ඇති මේ හරක් සහ එළුවෝ එහෙම නැත්නම් ගවයන් සහ එළුවන්ට අපි යාළගේ ශරීර බරෙන් 100%ක් තමයි අපි යාළට කන්න දෙන්නේ. ඉතින් කිලෝ 300ක් බර හරකෙක් සහ කිලෝ 30ක් බර එළුවෙක් ගත්තොත් කිලෝ 300ක් බර අර ගව දෙනට හෝ ගවයට අපි දෙන්න ඕන දවසට ඇවරේජ් කිලෝ 30ක පමණ ආහාර ප්‍රමාණයක්. එතකොට ඔයාලා බලන්න අපි මේ එළුවෙක් ගත්තොත් ඒකෙන් 10%ක් ගත්තොත් ඇත්තටම පොඩි ප්‍රමාණයක් තමයි දෙන්න ඕන. එක හරකෙක් හදනකොට ඔයා එක හරකෙක් නඩත්තු කරද්දී එළුවෝ 5 දෙනෙක් විතර නඩත්තු කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඔයාලට දියුණු වෙන්න ඕන නම් ඇත්තටම ඉස්සෙල්ලම පටන් ගන්න පුළුවන් සහ ලේසිම ෆාමින් සබ්ජෙක්ට් එක තමයි ගවයන්ටත් වැඩිය එළුවෝ. මං කිව්වනේ ඔයාලට වැදගත්ම කරුණු ටිකක් අද කියනවා කියලා. ඉතින් මෙන්න මේ ටික මතක තියාගන්න. එක තමයි මේ එළුවන්ට කොස් කොළ විතරක් දෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඒක අපේ රටේ ස්වාභාවිකව අපිට හොයාගන්න පුළුවන් සහ මෙන්න මේ එළුවන්ගේ ඩයිජෙස්ටිං සිස්ටම් එකට ගොඩක් පහසු වන ශාක වර්ගයක් තමයි මේ කොස් කොළ. ඉතින් ඒක අතීතයේ ඉඳලා අද වෙනකන් ඒක කන්ටිනියු කරලා ලංකාව පුරාම මේක දැනට ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි ඔයාලා දන්නවද නුවරඑළිය එතකොට මේ උඩරට පැතිවල කොස් කොළ හොයාගන්න සමහර තැන්වල නෑ ගොඩක් සීතල පැතිවල. ඉතින් ඒ කට්ටිය මොනවද දෙන්නේ? ඒ කට්ටිය දෙන්නේ යාළට තනකොළ වර්ග. ඉතින් සමහරව හිතන් ඉන්නවා අපිට කොස් කොළ දෙන්න බෑ අපිට කොස් කොළ වලට වියදමක් යනවා. මෙන්න මේ වගේ කිසිම තේරුමකට නැති අදහස් නිසා සමහරු පටන් ගන්නවා. ඉතින් ඒ අදහස් අයින් කරලා දාන්න ඔයාලට નિયમિત විදියට තනකොළ ටික හොයාගන්න පුළුවන් නම් අපි ඒ වාගේ තියෙන සාන්ද්‍ර ජල ප්‍රමාණය අඩු කරලා අපි මෙයාලට දුන්නොත් අර මෙයාලා ලෙඩ වෙන ගතිය එහෙම අඩු වෙනවා. ඔයාලා මතක තියාගන්න මෙයාලට දෙන ආහාර වේලේ තෙතමනය වැඩි වෙන්න මෙයාලා ලෙඩ වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. එක දෙයක් මතක තියාගන්න මම අද දල වශයෙන් කියන්නම් ඔයාලා මේ කොහොමද පටන් ගන්නෙ පටන් ගත්තොත් මුලින් කරන්න ඕන මොනවද මෙන්න මේ ටික මතක තියාගන්න. ඔයාලා මෙයාලට තනකොළ දෙනවා නම් අද කපන තනකොළ අද පවනේ දාලා ඉවර වෙලා සාමාන්‍ය වේලෙන්න නෙමෙයි කොහේ හරි දාලා තියලා ඔයාලට ඒක හෙට දෙන්න පුළුවන්. ඒ වගේම හෙට දෙන්න ඕන තනකොළ ටික අද හවස කපලා දාලා තියලා ඔයාලට හෙට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අනිවාර්යෙන් ඒවැයි තියෙන සාන්ද්‍ර ජල ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා දෙන්න. ඒ වගේම ඔයාලට කොස් කොළ හොයාගන්න බැරි නම් අනිවාර්යෙන් ඔයාලට යූස් කරන්න පුළුවන් ඇල්බීසියා එහෙම නැත්නම් ග්ලිනිසීරියා කියනවා ලාඩප්පා කියනවා තව ඉපිල් තියෙනවා එරබුදු තියෙනවා ගොඩක් කොළ වර්ග මේ එළුවන්ට ආහාරය සඳහා දෙන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න මම ඊගෙන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ගොඩාක් කොළ වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ කොළ වර්ග ඔයාලට දෙන්න පුළුවන්.
බය නැතුව තනකොළ දෙන්න පුළුවන්. තනකොළ කියන්නේ මෙයාලගේ උපතේ ඉඳලා කන්න පුරුදු වෙච්ච ආහාරයක්. මිනිසුන් වෙනම හදාගෙන තියෙනවා දැනට කොස්කොළ මේන් ෆුඩ් එක කියලා ලංකාවේ. ඒ වුණාට ඒක එහෙම නෑ. හැම රටේම කොස්කොළ දෙන්නෙත් නෑ. ඉතින් ඔයාලට කොස්කොළ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මං හිතනවා කොස්කොළ ප්‍රශ්නේ අදින් ඉවරයි කියලා. ඉතින් ඒ වගේම ඔයාලට තව ඔයාලගේ ගමවට හෝ නගරයවටින් හොයාගන්න පුළුවන් රයිස් පොලිෂ්. ඒ කියන්නේ අපි කියනවා හුණුසල් කියලා. මේ අපි වී මෝලකට ගියොතින් වී කොටලා ඉතුරු වෙන කැඩිච්ච හාල් කුඩු එහෙම නැත්තම් ඒවා ඔයාලට අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුනක්කු, ඒ වගේම තමයි කැටල් ෆීඩ්, තව පුළුවන් පරිප්පු පොතු, ඒ වගේ ගොඩක් ಜಾති ඔයාලට අමුද්‍රව්‍ය හොයාගෙන ඒ ඔක්කොම එකට කවලම් කරලා සාමාන්‍ය ප්‍රමාණයක් එයාගේ බරේ හැටියට සාමාන්‍ය සතාගේ හැටියට අනිවාර්යෙන් දවසට වේලක් වගේ දෙන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි එයාලගේ සාමාන්‍ය විටමින්, කැල්සියම්, මිනරල් ඒ වගේකින් හම්බ වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා සත්තු හදනවා නම් කැල්සියම් කන්ටිනියු කරන්න. කැල්සියම් දෙන්න සත්තුන්ට ගොඩක් වැදගත්. ඉතින් මෙන්න මේ ටික දෙන්න පුළුවන් වගේම ඔයාලට සත්තුන්ගේ කූඩුවක් මෙයාලව බිම හදනවා නම් මෙයාලට ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් කූඩුව 100% හොඳ වෙන්න ඕනේ මං කියන්නේ. ඒ වුණාට කූඩුවක් ගන්න සාමාන්‍යයෙන් අඩි 3ක්වත් උස්සන්න උපරිමයටම. ඔයාලා දන්නවනේ මගේ කූඩුව අඩි 4යි. තව චුට්ටක් උසයි. ඉතින් ඒ වගේ කූඩුවක් හදන්න කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි කූඩුවක් ගහනවා නම් එළුවන්ට පුළුවන් නම් කූඩුව උස්සලා ගහන්න. මොකද අපේ රටේ තියෙන දේශගුණය නිසා තමයි අපි මේ අප්ස්ටයිල් සිස්ටම් එකට ගිහිල්ලා තියෙන්නේ. මේ දේශගුණය මෙයාලව ලෙඩ කරන්න ගොඩාක් හේතු වෙනවා. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ අඩි 3ක්වත් උපරිම උස්සලා ගහන්න කියලා. ඉතින් තව දෙයක් කියන්න ඕන. ඔයාලට වීඩියෝ එක බලන්න ඕන නම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා කූඩුවක් ගැන දල අදහසක් ගන්න. ඉතින් ඔයාලට ගිහිල්ලා මගේ channel එකට ඒක බලන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන අපේ නංගිලා මල්ලිලා අයියලා ඉන්නවා. ඇත්තටම ඔයාලට part time පටන් ගන්න පුළුවන් සුපිරි ජොබ් එකක්. මං කියන්නේ පටන් ගන්න. හැබැයි ඉතින් කාලය කැපවීම පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. ආසාව තියෙන්න ඕන. නැත්තම් ඒක අපි අමතක කරලා දාමු. හැබැයි මේක ලංකාවේ හොඳ ආර්ථික ලාභ ලබා ගන්න පුළුවන් සුපිරි බිස්නස් එකක්. ඉතින් මගේ කූඩුවෙත් ඔක්කොම සම්පූර්ණයි කිව්වට වෝටර් සිස්ටම් එක තාම පෙන්ඩිං. ඉතින් ඒක දාන්න ඕන පොඩ්ඩක් කල්පනා කරනවා. ඉතින් දැනට නෝමලි එයාලට ඩේලි ක්ලියර් වෝටර් කියන්නේ පිරිසිදු ජලය දෙනවා. ඉතින් ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ. මතක තියාගන්න මේ සත්තුන්ට පිරිසිදු ආහාර සහ පිරිසිදු ජලය කියන එක very important. ඒක අමතක කරන්න එපා. ඉතින් ඔක්කොම හරි. ඊළඟට මෙයාලගේ ප්‍රෙග්නන්ට් 3 දෙනෙක් ඉන්නේ. මෙයාලා පැටවු දානවා සාමාන්‍යයෙන්. මගේ ඇල්ෆයින් දෙන්නකින් එක්කෙනෙක් තමයි ඉස්සෙල්ලම පැටවු දාන්නේ. මට ඒක ෂුවර් කරලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වීඩියෝ එකෙන් හම්බ වෙන ගමන් එතකන් ඔයාලට සුබම සුබ දවසක් කියන ගමන් අද වීඩියෝ එකට සමු දෙන්න යන්නේ. ඉතින් හිතේ තියාගෙන ඉන්න එපා. අතේ තියෙන මුදලින් පොඩියට පටන් ගන්න. ඔයාලට පටන් ගත්තොත් තමයි ඉස්සරහට ප්‍රශ්න ගැටලු මතුවෙන්නේ. එතකොට ඔයාලට ඒවට ෆේස් කරලා ඔයාලගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඔයා අඩුපාඩු ගැන විතරක් හිත ඉඳියොත් ඔයාලට කවදාවත් ඒ බිස්නස් එකේ හෝ කරන්න යන දේ හොඳ පැත්ත පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි හිත ඉන්නේ නැතුව තමන්ගේ ආසාව කැපවීම උනන්දුව තියෙනවා. මං කියන්නේ පටන් ගන්න. මත් පුළුවන් විදියට ඔයාලට උදව් කරනවා. ඉතින් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න කියන ගමන් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම් ආයි දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින්. එහෙනම් ඔයාලට සුබ දවසක්.